ඒතර නවසිතියන් විද්‍යාවට අදාළව ළමයි ඔයාලට නවසිතියන් විද්‍යාවේ අංකෙලි මම පැහැදිලි කරා. නවසිතියන් විද්‍යාවේ පොදු ලක්ෂණ. ඊට පස්සේ දැන් ඔයාලට තියෙනවා තුන්වෙනි මාතෘකාව තමයි නවසිතියන් විද්‍යාත්මක ක්‍රමවේද කියන එක. එතකොට නවසිතියන් විද්‍යාත්මක ක්‍රමවේද කියනකොට ඔයාලා බය වෙන්න එපා. නවසිතියන් විද්‍යාත්මක ක්‍රමවේද කියන එකේ තේරුම ළමයි කිව්වහම මේකේ වචන වෙනස් කරන්න පුළුවන්. මේ නවසිතියන් විද්‍යාත්මක ක්‍රමවේදනේ දැන් මේ සැරේ විභාගයට අහලා තිබ්බේ ළමයි. ඕක නවසිතියන් විද්‍යාත්මක ක්‍රමවේද වෙනුවට යාලා දාලා තිබ්බ වචනයක් විභාගයේදී නවසිතියන් විද්‍යාත්මක තාක්ෂණය. හරිද? එතකොට ඒක බය වෙන්න එපා. මේ වචන ටික එකම තමයි. හරිද? මොනවද ක්‍රම තුනයි ඔයාලට උසස් පෙළට ඉගෙන ගන්න තියෙන්නේ. මොකක්ද එක භූගෝලීය තොරතුරු පද්ධතිය, දුරස්ථ සංවේදනය සහ ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය කියන එක. හරි. දැන් මම එක එක ඔයාලට පැහැදිලි කරන්න යන්නේ. නෝට් එක කියවගෙන යන්නේ. ඔයාලට නෝට් එකක් ලිවීමේ අවශ්‍යතාවයක් නැහැ ළමයි. ඔයාලට ඒ වෙලාව තියෙන නිසා නිබන්ධනය. හරිද? ඕකේ. ඉස්සරම ඔයාලා මේ GIS කියන එකේ තේරුම ඉගෙන ගමු අපි. GIS කියන එකේ තේරුම තමයි මේක කියනවා GIS යන Geographical Information System යන සංක්ෂිප්තයකි. ජියෝග්‍රැෆි යන වචනයෙන් G G අක්ෂරයෙන් G අක්ෂරයත් ඉන්ෆර්මේෂන් යන වචනයෙන් I අක්ෂරයත් සිස්ටම් කියන එකෙන් S අක්ෂරයක් යොදාගෙන GIS යන සකස් කරලා තියෙනවා. භූගෝල විද්‍යාත්මක දත්ත නැත්තම් ශාස්ත්‍රීය සම්බන්ධතාවක් සහිත දත්ත ඔන්න දැන් මේක නිර්වචනය කරන්න යන්නේ. ඔන්න ඕක තමයි ළමයි වල වැදගත්ම කතාව. මම ඒ නිර්වචනය කරන්න යනකොට කලින් මේ මෙතන තියෙන මාතෘකාවක් තුරු පද්ධතික කාර්යයක් කියලා මාතෘකාවක් තියෙනවා. හරිද? ආන් ඒක පැහැදිලි කරන්න මම හරි කැමතියි. ඒකෙදි තමයි ඔයාලා තොරතුරු පද්ධතියක් කියන එකේ කාර්යය. උදාහරණයක් ගත්තාම ඔයාලගේ ඉස්කෝලේ තියෙන තොරතුරු පද්ධතියක් වෙන්න නැති ගාමට් එකේ තියෙන එකක් වෙන්න නැති. ඒ තොරතුරු පද්ධතිය වල කරන වැඩ හතරක් තියෙනවා. මේක ඉස්සෙල්ලා බලමු. පරිගණක දත්ත ඇතුළත් කොට ඒ අනුසාරයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා විධිමත් සැලසුමක් ක්‍රමවේදයක් තොරතුරු පද්ධතියක් ලෙස හැඳින්වේ. එවැනි තොරතුරු පද්ධති කාර්යයන් ගණනාවයි. මෙන්න තොරතුරු පද්ධති කාර්යයන් 8ක් තියෙනවා. අඩුම ළමයි ඔයාලා මේකෙන් කාර්යයන් 5ක්වත් මතක තියෙන්න ඕන. පළවෙනි එක දත්ත ග්‍රහණය කිරීම, දෙක දත්ත ගබඩා කිරීම, සමුද්‍රකරණය, යාවත්කාලන කිරීම, දත්ත සකස් කිරීම, දත්ත කළමනාකරණය හෝ මාරුව, විශ්ලේෂණය, දත්ත ප්‍රදර්ශනය. හරිද? ඔය කාර්යයන් 5ක්වත් මතක තියාගන්න ඕනේ කියන්නේ මොකද? මේ නිර්වචනය කරන්න යනකොට ඒ කාර්යයන් ටික තමයි ලියන්න තියෙන්නේ. මේ බලන්න. දැන් GIS වලට නිර්වචනය කරන්න කියලා තිබ්බොත් ඔයාලට ලොකු ප්‍රශ්නයක් එනවා ලියන්න යනකොට මොකක්ද අපි ඒකට පාවිච්චි කරන්නේ කොතනින්ද පටන් ගන්න ඕනම පද්ධතියක් ළමයි නිර්වචනය කරද්දී පටන් ගන්නෙ එයාට අදාළ මුල් වචනෙන් තමයි ඒක පටන් ගන්නෙ හරිද දැන් මේක බලන්නකෝ G අකුරේ තමයි පටන් ගන්න ඕනේ මේකේ C තිබ්බනම් C අකුරේ එතකොට මේක G කියන්නේ මොකද්ද භූගෝල විද්‍යාත්මක දත්ත හරි ජියෝග්‍රැෆිකල් කියන්නේ ඒකනේ. එතනින් පටන් ගන්න අපි හරි. භූගෝල විද්‍යාත්මක දත්ත නැතොත් ශාස්ත්‍රීය සම්බන්ධතාවක් සහිත දත්ත. මොනවා කරන එකද? ඔන්න අර වැඩ ටික ඕනේ වෙනවා. ආර්යක්ෂක ග්‍රහණය කිරීම. අර පල්ලෙහා තියෙන ඒවා තමයි මේ ලියන්නේ. පේනවද? ගබඩා කිරීම. පේනවද? අර පල්ලෙහාන් තියෙන ඒවා ටික තමයි මේ ලියන්නේ. ඒ ටික දැන් ඒ ටික මතක නැත්තම් මේ නිර්වචන ලියන්න බෑ ඔයාලට. හරිද? යාවත් කාල කිරීම, සකස් කිරීම, විශ්ලේෂණය කිරීම හා ප්‍රදර්ශනය කිරීම යන ක්‍රියාකාරීත්වයෙන් යුතු පරිගණක දුකාංග හා දුඩාංග වලින් සමන්විත සංවිධානාත්මක එකතුවකි. දැන් එහෙනම් මේක පටන් ගන්නෙ කොහොමද? භූගෝල විද්‍යාත්මක දත්ත වෙනවත් ශාස්ත්‍රීය සම්බන්ධතාව සහිත දත්ත. අර කාර්යයන් වල අතිශයම වැදගත් දෙයක තමයි ළමයි විශ්ලේෂණය හා ප්‍රදර්ශනය කිරීම වචන දෙක ලියන්න ඕනේ. හරිද? අනිත් ටිකක් ලියාගන්න. මේ දීපු ටික ලියන්න පුළුවන්. ක්‍රියාකාරීත්වයෙන් යුතු ඒවට අපි කියන්නේ ක්‍රියාකාරීත්වයෙන් යුතු පරිගණක මෘදුකාංග හා දෘඩාංග වලින් සමන්විත එකක් තමයි අපි කියන්නේ GIS කියලා. ඔතෙන් එනකන් ලියාගත්තාම ඇති ළමයි. ඔතනින් එහාට ගොඩාක් දේවල් ලියන්න කියලා නිකන් අසරණ වෙන්න එපා ළමයි. විභාගය කියන්නේ ඉල්ලන දේ දීලා සේප් වෙන එක මිසක් වැඩෙක් වෙන්න යන එක නෙමෙයි ළමයි. හරිද? වැඩෙක් වෙන්න උපාධිය අරගෙන ඉවරයි. එතකොට පහන් දැන් මම කියලා දුන්න තොරතුරු පද්ධති කාර්යය. මේ බලන්න මේ දත්ත ග්‍රහණය මේවායින් පිළිබඳව ළමයි අනිවාර්යයෙන්ම මම ඔයාලට නෝට් එකක් එවලා තියෙනවා චුට්ටි චුට්ටි හරි අවබෝධයක් තියෙන්න ඕනේ.
දත්ත ග්‍රහණය කිරීම කරනවා කියන්නේ මොකක්ද? බලන්න. දෛශික දත්ත දෛශික දත්ත ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍රස්සේ අංකිත දත්ත බවට පත් කර ගැනීම මෙහෙමගින් සිදුවේ. එහිදී අවකාශී දත්ත මෙන්ම අවකාශී නොවන දත්තද ග්‍රහණය කිරීම සිදුවේ. ඒ කියන්නේ ප්‍රාථමික දත්ත කියලා කියන්නේ ළමයි කෙලින්ම පරිගණකයට දාන්න පුළුවන් දත්ත. ද්විතීයික දත්ත කියලා කියන්නේ කිසියම් ආකාරයකින් වෙනස් කරලා පරිගණකයට දාන ඒවා. ඉස්සරහට යනකොට ඒවා හම්බෙලමයි එහෙම රැස් කරගෙන පරිගණකයට දානවට කියනවා අංකිත දත්ත බවට පත් කරනවා කියලා. එහෙම එළියේ තියෙන තොරතුරු ටිකක් පරිගණකයට දාගන්න එක හෝ පරිගණකයක තුන තොරතුරු තවත් මේකට දාගන්න එකට කියන වචන තමයි ග්‍රහණය කිරීම. මේකට එකතු කිරීම කියන්නේ නෑ ළමයි. හරි ග්‍රහණය කරගන්න. ඒකට මොනවද? අවකාශී දත්තත් ගන්නවා අවකාශීය නොවන දත්තත් ගන්නවා. දෙවෙනි එක දත්ත ගබඩා කිරීම. දත්ත ගබඩා කරගත්තොත් තියෙන වාසි තමයි අපිට අවශ්‍ය වෙලාවට ගන්න පුළුවන්. හරිද? ශේෂ්ත්‍රයේදී ඇති ශේෂ්ත්‍රයේ ඇති මේ කර්මශාස්ත්‍රය දෛශික හා සිවුරස් ආකෘති වශයෙන් මෙතන දත්ත වෙනවා. හරි? ශේෂ්ත්‍ර ඔයාලා අතේ ටියුට් එකේ තියෙනවා මෙතන හදන්න දත්ත කියලා. ශේෂ්ත්‍රයේ ඇති දත්ත දෛශික හෝ සිවුරස් ආකෘති වශයෙන් ගබඩා කර ගැනීම මෙහිදී සිදුවේ. අවකාශීය දත්ත මත තියෙන අවකාශීය දත්ත ක්‍රම තුනකට පෙන්වනවා. මොකද්ද? ලක්ෂ රේඛා බහුව වශයෙන් ග්‍රහණය කර ගනී. අවකාශී නොවන දත්ත අ, දත්ත වග වශයෙන් ගබඩා කරගනු ලැබේ. එතකොට අවකාශී දත්ත කොහොමද ගබඩා කරගන්නේ ළමයි? ලක්ෂ රේඛා බහුවශ්‍ර වශයෙන්. අවකාශී නොවන දත්ත කොහොමද පරිගණක පද්ධතියේ සේව් කරගන්නේ නැත්නම් ගබඩා කරගන්නේ? ඒව ගබඩා කරගන්නේ ළමයි කොහොමද? අ, දත්ත වගු වශයෙන් තමයි ඒවා ගබඩා කරගන්නේ. හරි ඊට පස්සේ දත්ත සමුද්දකරණය කියන්නේ සමුද්දකරණය කියන එකේ තේරුම ළමයි ඉදිරිපත් කරනවා කියන එක. හරිද? කොහොමද ඒක කියන්නේ බලන්න. තේමා වශයෙන් පද්ධතියක් තුළ ගබඩා කර ඇති දත්ත අවශ්‍ය පරිදි පද්ධතියට බලපෑමක් නොවන පරිදි නැවත ලබා ගැනීම සිදු වේ. ඒවා විවිධ ආකාරයෙන් ප්‍රකාශනය වේ. ඒ කියන්නේ ළමයි සමහරක් දත්ත තියෙන්නේ PDF එකක් විදියට. එතකොට ඒක ඔන් කරගන්න පුළුවන්. සමහරක් ඒවා තියෙන ළමයි ඉමේජ් එකක් විදියට. ඒක අපිට අරගෙන බලන්න. සමහරක් ඒවා තියෙන්නේ දත්ත වගු විදියට. අපිට ඒක ඩවුන්ලෝඩ් කරලා බලා ගන්න පුළුවන්. හැබැයි ඒවා ගන්නකොට ඔයා අර මූලිකව සේව් කරලා තියෙනකොට හානියක් නොවෙන්න ඕනේ. ඔයාලා ඒවා අප්ඩේට් කරන්න කියලා සමහරක් වෙලාවට අර මූලික ස්වරූපයේ ඒ දත්තවල වෙනස් වෙන්න ඉඩ තියෙනවා. හරිද? එතකොට මුළු පද්ධතියට මේක බලපෑමක් වෙන්න පුළුවන්. තියෙන තැන පොසිෂන් එක ඒ විදිහටම තියනවා. ඔයාට හිතුනොත් මේ ෆෝල්ඩරේ දත්ත ටික තියන්න නැතුව අපි වෙන ෆෝල්ඩර් එක දාමු කියලා. එතකොට වැඩේ අල වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම ඔයාට හිතනවා මොලේ කන මෙතන තියෙනවට වඩා හොඳයි මෙතෙන් ඩාවනම් කන කියලා. උතර ඔක ගලවලා මෙතෙන් හයි කරොත් එහෙම ළමයි මොකක් වගේ වේද? ඈ කන කට ළඟට හයි කරලා කට කන ළඟට හයි කරනවා. මොකක් වගේද ළමයි? පද්ධතියම ක්‍රියාකාරීත්වය යන හිටිනවනේ. අන්න ඒ වගේ තමයි ළමයි මේකට හානියක් නොවන විදියට මේ පද්ධතිය පාවිච්චි කරන්න ඕනේ අපි. ඊට පස්සේ දත්ත යාවත් කාලික කිරීමේ කියන එක. ඒ කියන්නේ පරණ දත්ත තියෙනවා නම් ඒව අයින් කරලා අලුත් දත්ත දාගන්න. මේ කියනවා තොරතුරු පද්ධතික දත්ත ලබා ගැනීම මූලාශ්‍ර ලෙස චන්ද්‍රිකා ගුවන්චාරෝප මූල ස්ථානගත කිරීමේ පද්ධතිය මගින් ඇඳෙන සිටියම් යොදා ගනී. එම දත්ත මූලාශ්‍රයේ මගින් බුදර්ශනය ඇතුළු ශනික වෙනස් වීම පවා ඇතුළත් වේ. ඒ කියන්නේ චන්ද්‍රිකා ප්‍රතිබිම්බයේ මේවා භූමියේ සිදුවන ශනික වෙනස් වීම පවා ළමයි ප්‍රදර්ශනය කරනවා. නැත්නම් ලෝකයට පෙන්වනවා. පද්ධතියම නවතම දත්ත අතුරු කිරීම හා පැරණි දත් ඉවත් කිරීම සිදු කරනු ලබනවා. එතකොට පද්ධතිය මගින් ඒකට අලුත් දත්ත ගන්නවා වගේම පැරණි දත් ඉවත් කරලත් දානවා. දත් සකස් කිරීම. ඒ කියන්නේ දැන් අස්සර දාගත්තන් පස්සේ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට ඕන විදිහට ඒක හසුරව ගන්න එපා. ඒක කියනවා GIS හි දත්ත සැකසීම අවකාශ දත්ත රැස් කිරීම සැකසීම හැසිරවීම විශ්ලේෂණය කිරීම හා ඉදිරිපත් කිරීම සඳහා භාවිතාව කරන පියවර සහ ශිල්ප ක්‍රම මාලාවකි. GIS දත්ත සැකසීමේදී හරිද GIS දත්ත සැකසීමේදී ප්‍රධාන අධීර කීපයක් තියෙනවා. ඒ කියන්නේ දත්ත හදනකොට පියවරෙන් පියවර එක හදන්න ඕන. මොකද කරන්නේ? දත්ත රැස් කරනවා.
ඒ දත්ත ආදාහනය කරනවා. ඒ කියන්නේ ඇතුල් කරනවා. කඩදාසියක ඩිජිටල් කිරීම. ඒ කියන්නේ ඒවා අපිට පුළුවන් පේජ් එකක් අරගෙන ඒක අපිට අංගණය කරගන්න පුළුවන්. ස්කැන් කිරීම. සමහර තොරතුරු එළියේ තියෙනවා නම් දැන් සිතියමක් එළියේ තියෙනවා නම් අපිට ඒක පුළුවන් වුණාද ස්කෑන් කළ පද්ධතිය තුළට ඇතුළත් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒවා ත්‍රිමාණකරණය කරන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් හරහා ඒ සිතියම සකස් කරගන්නවා අනිත් අයට පෙන්වන්න පුළුවන් පහසු ක්‍රමයක් විදියට. දත්ත කළමනාකරණය හා හුවමාරු කිරීම. සමහරක් අයට ඒව දත්ත අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. අපි ඒකට හුවමාරු කරන්න පුළුවන්කමක් මේ පද්ධතිය තුල තියෙනවා. GIS හි දත්ත කළමනාකරණය හා හුවමාරු යනු අවකාශීය හා ගුණාත්මක දත්ත ගබඩාකරණය සංවිධානකරණය බෙදා ගන්නා චන්ද්‍රිකා සහ පරිශීලකයන් හරහා ඒකාබද්ධ කරන ආකාරය GIS බහුමූලාශ්‍ර වලින් ගෝලීය දත්ත ඒකාබද්ධ කිරීම තුළින් ඇතුළත් වන බැවින් නිර්වද්‍යතාවය කාර්යක්ෂමතාවය හා අන්තර්ක්‍රියාකාරීත්වය සඳහා ඵලදායී කළමනාකරන හා හෝමාරු ඉතා වැදගත් වේ. දැන් මේ කියන කතාව දිග වැඩි ඔයාලට තාම ළමයි GIS වල කාර්යයන් ලියන්න දීලා නැහැ විභාගෙට. හරිද? නමුත් ඔබ මම උගන්වනවා ළමයි විභාගෙට ඇහුවොත් ඉතින් මට කියන්න තියෙන ඕන මම උගන්වලා තියෙන විභාගෙට ඇහුවා GIS කාර්යයක්. හ්ම්. එයා දත්ත විශ්ලේෂණය. ඉතින් තාම වැදගත්නේ පද්ධතියකට දෙන දත්ත පිළිබඳව අපිට මොන හරි අයිඩියා එකක් ගන්න පුළුවන් විදිහට හදලා දෙන එක තමයි මෙතන කියන්නේ. ඒ කියනවා අවකාශීය සහ අවකාශ නොවන දත්ත පරිශීලනය කිරීමේ ක්‍රියාවලිය. ඒ පරිශීලකයන්ට ඊය භූගෝලීය සංසිද්ධීන් පිළිබඳව ප්‍රශ්නවලට කොහොමද ඇයි කෙසේද යන පිළිතුරු දීමට ඉඩ සලස්වයි. ඒ කියන්නේ අපිට යමක් බලනකොට අපිට ප්‍රශ්නය කොහොමද ඒක උනේ? ඇයි එහෙම උනේ? නැත්නම් කෙසේද ඒක උනේ? ඒ වගේ අපිට ප්‍රශ්න තියෙනකොට ඒ ප්‍රශ්න වලට පිළිතුරු සපයා ගන්න පුළුවන් විදිහේ පද්ධතියක් තමයි මොකද්ද? GIS කියන්නේ. ඒකයි දත්ත විශ්ලේෂණය කියන්නේ. ඔය ඔක්කොමත් හරිය අපි මේ දත්ත ටික එළියට ප්‍රදර්ශනය කරන්න ඕන. කොහොමද කරන්නේ? දත්ත ප්‍රදර්ශනය කිරීම. භූගෝලීය තොරතුරු පද්ධතියේ ඇති දත්ත විශ්ලේෂණයෙන් පසු විවිධ මෘදුකාංග ඔස්සේ සිටියන් උත්සාහන් වගු ප්‍රස්තාර ත්‍රිමාණකරණ ආදී ස්වරූපයෙන් ඒවා ප්‍රදර්ශනය කරලා ලැබේ. ඒ කියන්නේ අපිට GIS වල දත්ත එළියට දෙන්නේ කොහොමද? එක්කෝ සිතියමක් විදියට දෙනවා, එහෙම නැත්නම් රූප සටහනක්, එහෙම නැත්නම් වගුවක්, එහෙම නැත්නම් ප්‍රස්තාරයක් විදියට අපිට ඉදිරිපත් කරනවා. ඒ සඳහා මෙන්න මේ කියන මෘදුකාංග වැදගත් වෙනවා. ARC GIS, QGIS, GASN, GIS වැනි මෘදුකාංග යොදා ගන්න. හරි. අපි ඊළඟ මාතෘකාව යනවා GIS වලට දාලා ඉතාම වැදගත් එකක්. GIS කියන එකේ නැත්තම් මේ පද්ධතියේ මොනවද සංරචක. මොන මං කාර්යයන් ටික ඉවර කරේ. ගොඩාක් සැකයක් තියෙන ළමයි GIS එකේ කාර්යයන් විභාගෙට අහයි කියලා. ඉතින් ළමයි ඔයාලා ඒක දැනගන්න ඕනේ විභාගෙට ඇසුවොත් ඒකට කොහොමද ඒ කාර්යයන් ටික නම් කරන්න හරි දැනගෙන ඉන්න ඕන ළමයි. හරි. අඩුම ළමයි ලියා ගන්න බැරි වුණත් ළමයි ඔයාලට කියන්න පුළුවන් මේ ඒක මොනවද මේ නම් කරන්න හරි පුළුවන් වෙනවා ළමයි මේක කියලා. ඉතින් ඒක කටපාඩමින් කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? විභාගෙ ලඟ වෙනකොට ෂෝට් නෝට් එකකින් හදා ගන්නවා නම් ඉතාම වටිනවා මේකට. හරිද? අ GIS වල දැන් මම ඔයාලගෙන් අහුවොත් එහෙම කාර්යයන් ටික මේ මූලිකාංග මොනවද කියලා ඔයාලට කියන්න පුළුවන්. මම දන්නවා මොකද ඔයාලා සියලු දෙනා මේ පිළිබඳව මහා පරිච්ඡයක් තියෙන ළමයි නිසා. හරිද? පළවෙනි එක තමයි මෘදුකාංග. ඊට පස්සේ පරිගණක දැන් දෘඩාංග, මෘදුකාංග, දත්ත භාවිතා කරන පුද්ගලයෝ ක්‍රමවේද. හරිද? මෙන්න මේ පහ මතක තියෙන්න ඕන ළමයි. හරිද? දැන් එක එක මම ඒවයි පැහැදිලි කිරීමක් කරලා දෙනවා. දැන් මෙතන දෙනවා පික්චර්ස් එක්කෝ ඒ පින්තූරෙකුත් පෙන්වන්න ළමයි ඒ කියපු ටික තමයි. ඩේටා මෙතඩ්ස් මේ ක්‍රමවේද කියන එක peoples පුද්ගලයෝ කියන එක hardware and software මේ ටික තමයි පහ. ඉතින් මේවට අදාළ කොටස් ටික මම
පැහැදිලි කරන යන්න ඔයාලා නෝට් එක තියෙන නිසා. භූගෝලීය තොරතුරු පද්ධතියක දෘඩාංග කියන කොටස මම පැහැදිලි කරනවා. භූගෝලීය තොරතුරු පද්ධතියක දෘඩාංග ළමයි මෙන්න මොකද කතාව දෘඩාංග කොටස් හතරකට බෙදනු ලැබේ. මොනවද මේ කොටස් තුන මම හතරම ඉස්සෙල්ලා පැහැදිලි කරලා ඉන්න. පරිගණක ආදානුපාංග ප්‍රතිදාන උපාංග ගබඩා උපාංග. ඔයාලා ෂෝට් නෝට් එකෙන් හදාගන්න තමයි මේකට දාලා ඔය. හරි. එතකොට දෘඩාංග කියන එක අපිට මතක ගාලා ස්පර්ශ කළා ගලන්න පුළුවන් එකනේ. ඒකට අදාළ කොටස් තියෙනවා ළමයි හතරක්. මොනවද මේ කොටස් හතරේ? පළවෙනි එක පරිගණකයක්. ඔයාලා සාමාන්‍ය පරිගණකයක් යූස් කරන්න පුළුවන් GIS app එක ඉන්ස්ටෝල් කරගන්න. නමුත් ළමයි හයි ස්පීඩ් එකක් තියෙන හොඳ කම්පියුටරයක් ගන්න ඕනේ. ඒකට හේතුව මේ සාමාන්‍ය GIS වලට අදාළව ෆයිල් ගොනු විශාල ප්‍රමාණයක් තියෙනවා. හරිද? දැන් මම ඔයාලට නිකන් එකක් ඩිස්ප්ලේ කරන්නම් මේ ෆයිල් ගොනු කියන එකේ තේරුම මොකක්ද කියලා. ම්ම්, කොහොම ගමුකෝ නෝම ෆයිල් ගත්තොත් එහෙම දැන් මම මේකක් ඕපන් කරොත් එහෙම මේක ගමු. ඔයාලට පේනවාද මේකේ තව අස්සට ෆයිල් තියෙනවා. දැන් මම මේක ගත්තොත් එහෙම මේක අස්සේ නේ මේ වාස්සේ මේ වාස්සේ මේ වාස්සේ මේ වාස්සේ තව කොච්චර ෆයිල් තියෙනවද කියලා මේ විශාල සංඛ්‍යාවක් ෆයිල් තියෙනවා. ඈ මේ වස්සට ගියත් ඒ වස්සෙත් ෆයිල් තියෙනවා සමහරක් වෙලාවට. ඈ මේ ඒ වස්සට ගියත් ඒ වස්සෙත් ෆයිල් තියෙනවා. ඔන්න ඔහොම ළමයි පද්ධතියක් ගත්තාම මේ පද්ධතිය ළමයි විශාල මේ මොනවද? දත්ත තියෙනවා. ගුණු ඈ දැන් මම මේ නිකන් කප් වෙන්න යන්නේ. GIS on කරොත් ස්ලෝ වෙනවා මැෂින් එක. හරිද? ඒ නිසා මම ඒක දාන්න නැත්තේ මගේ මැෂින් එක ස්ලෝ මේ ලැප් එක මේ අලුත් එක. මෙහෙම මේ වස්සේ ගොනු තියෙනවා. මේවා ළමයි ශාල ප්‍රමාණයක් තියෙනකොට ඒ පද්ධතියට හසුරවා ගන්න අපහසුයි ළමයි සාමාන්‍ය පරිගණකයක් ගත්තොත්. ඒ නිසා අනිවාර්යයෙන්ම ළමයි සුපිරි ගණනේ නැත්තම් ඉහළ ක්වොලිටියක් තියෙන පරිගණකයක් අත්‍යවශ්‍යයි. අම්, ඔයාලගේ වැඩ ටික කරගෙන යන්න. හරිද? පරිගණකය කියන එක මම පොඩ්ඩක් පැහැදිලි කරන්න යන්නම්. භූගෝලීය තොරතුරු පද්ධති අ, භූගෝලීය තොරතුරු පද්ධති සඳහා භාවිත කරන පරිගණක අතුරින් PC නැත්නම් කියන පර්සනල් කම්පියුටර් පරිගණකයේ මූලික මට්ටමේ පරිගණක වේ. සුපිරි පරිගණක සහ පර්යාන්ත පරිගණක ඉහළ මට්ටමේ පරිගණක වේ. ඉතා ඉහළ මට්ටමේ පරිගණක අවශ්‍ය වන්නේ විශාල ප්‍රමාණයේ දත්ත ගොනු හැසිරවීම සිදු කිරීම කරන බැවින් භූගෝලීය තොරතුරු පද්ධතියක සඳහා සුදුසු පරිගණකයක තිබිය යුතු ගුණාංග කීපයකි. එනම් ඔයාගෙන අහුවොත් GIS වලට අදාළ පරිගණකයේ තියෙන ගුණාංග මොකද කියලා ගුණාංග තුනක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් දන්නා කම්පියුටර්ස් නොලෙජ් එක තියෙන ළමයි දන්නවා මේක. ඉංග්‍රීසියෙන් කිව්වොත් ඔබ තේරෙනවා. මොනවද තියෙන්න ඕනේ? process එකක් තියෙන්න ඕනේ. හොඳ RAM එකක් තියෙන්න ඕනේ. hard disk එකක් තියෙන්න ඕනේ. මොකද්ද මේ process එක කියන්නේ? දත්ත සැකසීමේ වේගය වැඩි කරන මධ්‍ය සැකසුම් මේකකේ. ධාරිතාව වැඩි සසම්භාවී මතකයක්. ඊට පස්සේ වැඩි අප්‍රමාණයක් ගබඩා කළ හැකි දෘඩ තැටියක්. මේවා තමයි ළමයි අපේ අපිට තියෙන්න ඕන දේවල් පරිගණකයක් තුල. දෙවෙනි එක ආදානුපාංග. ආදාහනය කියලා කියන්නේ ළමයි එළියේ තියෙන තොරතුරු පරිගණකයක් ඇතුළට දාගන්න ඒවට. නැත්නම් පරිගණකයක් ඇතුලේ ගබඩා කරගන්න යොදා ගන්න ක්‍රමවේදවලට. මොනවද ඒවා? භූගෝලීය දත්ත අංකිත දත්ත බවට පරිවර්තනය කොට
පරිගණකය තුළට ඇතුළත් කිරීම සඳහා යොදා ගන්න ලබන උපාංග ආදාන උපාංග වශයෙන් හඳුන්වනු ලැබේ. මේ සඳහා භාවිතා කරන උපාංග ගණනාවකි. හරිද? මොනවද ඒවා කියලා බලමු අපි. ආදාන උපාංග ලෙස යතුරු පුරුව, ඒ කියන්නේ කීබෝඩ් එක, මූසිකේ වැටි උපකරණ, වැදගත් ගබඩා දත්ත ගබඩා කිරීම යොදා ගන්නවා. චුම්බක තැටි, ඊට පස්සේ දත්ත අංකණය කිරීම සඳහා යොදා ගන්න අංකන පළකද වැදගත් වේ. මේවා අතරින් අංකන පළක සහ සුපරීක්ෂණය ප්‍රධාන වැදගත්කමක් සහිතයි. මොනද අංකන පළක කියන්නේ? මේ මෙතන තියෙන වාට ළමයි මේ චුම්බක තැටි කියන එක, මෙතන අංකන පළකය සහ තීර සංඛ්‍යාංකන කියන. මට පේනවාද මේ තීර සංඛ්‍යාංකනය කියන පරිගණකයේ තියෙන කේබල් එක කරා තියෙන මෝස් එකක්. ඒතකොට මෙතන කරලා තියෙන මේ මැප් එක උඩින් මේ අර ස්කෑන් කරනවා වගේ අල්ලගෙන යනවා. එතකොට ළමයි ඒ තියෙන තොරතුරු මොකද වෙන්නේ? පරිගණකය තුල සේව් වෙන්නේ. මෙතනදී තියෙන්නේ මේක තියෙන ඩිජිටල් බෝඩ් එකක්. ඩිජිටල් බෝඩ් එකට ස්කෑන් කරලා සිටීමක් ගන්නවා. දැන් මේකේ සිටීම අලවනවා. මේකේ කරන්නේ ළමයි සිටීම ස්කෑන් කරලා අරගෙන මේ තියෙන මේ මූසිකය මගින් ඒකේ තියෙන තොරතුරු හිමීට ඇඳ ගන්න එක. ඒ මේ කරන විශාල කාලයක් යන අංකන ඵලකයක නම් හරි ඒක චුට්ටක් කියමු. අංකන ඵලකය විවිධ ප්‍රමාණයෙන් යුක්ත වේ. අංකන ඵලකය සහ ඒම අලවන ලද තොරතුරු පරිගණකගත කිරීම සඳහා භාවිත කරන කර්සරය ලෙස මේ ප්‍රධාන කොටස් දෙකක් වේ. අංකන ඵලකය ප්ලාස්ටික් මතු පිටක් සහ අභ්‍යන්තර ඉලෙක්ට්‍රොනික දැලකින් සමන්විත වේ. ඒ නිසා අංකන ඵලකය හා කර්සරය අතර සිදුවන අන්තර් ක්‍රියාවලිය ආධාරයෙන් සිටියාමේ අඩංගු තොරතුරු ඛණ්ඩාංක බවට පරිවර්තනය කරමින් පරිගණකෙහි දෘඪ දිස්කයේ ගබඩා කිරීම සිදු කරගන්න. ඒ කියන්නේ ඔයාලා මේ මවුස් එක මේ අල්ලගෙන යනකොට ඒකේ අර තියෙන තොරතුරු ටික පරිගණකයේ තුල ගබඩා වෙනවා, සේව් වෙනවා. දෙක සුපරීක්ෂණය. සුපරීක්ෂණය කියනම ස්කෑන මැෂින් එකක් නේ. හරිද? ස්කෑන් මැෂින් කෙනෙක් ඔයා දන්නවා මොකක්ද කියලා තොරතුරක් ඇතුළට දැම්මා අපි ස්කෑන් කරලා ගන්නවා. දැන් මෙතන තියෙන බෙර විදියට ස්කෑන් කරගන්නවා. හරි. මේකේ තියෙන්නේ අර පැටලි ස්ක්‍රීන් එකක්. මේකට කොලේ තියලා මේක පාත් කරලා ස්කෑන් කරගන්න පුළුවන්. සුපරීක්ෂණ විවිධ ප්‍රමාණය හා විවිධ වර්ගයේ සමාන්විත වෙනවා. හරිද? විවිධ ප්‍රමාණයෙන් සමන්විත වෙනවා. ඒකදී යාලා කියනවා පැතලි සුපරීක්ෂණය ඊළඟට බෙර සුපරීක්ෂණය කියලා කොටස් දෙකක් එතනින් වර්ග දෙකක් ඔයාලට හඳුනා ගන්න පුළුවන්. සුපරීක්ෂණය ආධාරයෙන් සිතියමක පවතින තොරතුරු අනුසාරයෙන් ඒක ඉමේජ් එකක් බවට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ස්කෑන් කරලා ඉමේජ් එකක් කරගන්නවා. ඒ අවශ්‍යතාවය අනුව JPG ටිප්ස් වැනි විවිධ ආකෘති යටතේ පරිගණකයේ ගබඩා කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඕන නම් ඒක ළමයි පරිගණකය තුල අවශ්‍ය ආකාරයට ගබඩා කරලා තියාගන්නත් පුළුවන් අපිට. හරි. ඊළඟ එක ප්‍රතිදහන උපාංග. මොනවද ප්‍රතිදහන උපාංග කියන්නේ? අර පරිගණකයට ඇතුළට ගත්ත තොරතුරු ටික මොනව කරන එකද ළමයි? එළියට දාන එක. ඒතර පරිගණකයෙන් එළියට දාන තොරතුරු මොනවද කියන එක අපි මේ බලන්න යන්නේ. ඉතින් පරිගණකයකින් එළියට තොරතුරු දාන එකේ මෙහෙම තමයි කරන්නේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ මේක බලන්න. පරිගණකයක ආධාරයෙන් පිටපත් ලබා ගැනීම හා ප්‍රදර්ශනය කිරීම ප්‍රතිදහන උපාංග යොදා ගනී. එවැනි උපාංග දෙකකි. අනේනම් පරිගණකයක් ඇතුලේ තියෙන තොරතුරු ළමයි පිටපතක් විදිහට එළියට ගන්නත් එහෙම නැත්නම් ඒක අනිත් අයට පෙන්වන්නත් යොදා ගන්න ඒවට අපි කියනවා ප්‍රතිදහන උපාංග. මොනවද ප්‍රතිදහන උපාංග වල පළවෙනි එක ළමයි මුද්‍රණ යන්ත්‍රය. හරිද? අපි කියනවා printer එක. ඒතර දැන් කෙටි පේපර් වල දානවා ළමයි ප්‍රතිදහන උපාංග හොයන්න කියනවා ආදාන උපාංග කියනවා. printer machine දැකලා ඇති ඔයාලා. මේ වෙනකොට ඔයාලගේ ජෙනරේෂන් එකේ ළමයි printer machine එකක් දැකලා නැහැ කියන්නේ පුදුමයි. සිතියම් වල දෘඩ පිටපතක්. ඒ කියන්නේ මේ hard කොපියක්.
ලබා ගැනීම සඳහා මුද්‍රණ යන්ත්‍ර භාවිතා කරනු ලැබේ. එහිදී කඩදාසිය මත තින්ත තැවරීමෙන් මුද්‍රණය වන ගැටුම් මුද්‍රණය ලෙස හඳුන්වයි. ඒ කියන්නේ සමහරක් වෙලාවට ළමයි තින්ත තැවරීමක් කරනවා. අපි ඒවට කියනවා ගැටුම් මුද්‍රණය කියලා. ඒ මම පෙන්නන රූප සටහන්. එසේම තින්ත බුබුලු යෙදීමෙන් මුද්‍රණ යන්ත්‍ර නොගැටුම් මුද්‍රණ ලෙසද හඳුන්වනවා. මීට අමතරව ලේසර් මුද්‍රණ යන්ත්‍රද භාවිතා කරනවා. හරි. මේ තියෙන ළමයි අර ඉම්පැක්ට් කියන එක. ඒ කියන්නේ මේකෙදි වෙන්නේ ළමයි මෙතන ඇතුලේ තියෙනවා ළමයි මේ පොඩි මේක අස්සේ තියෙනවා දුවන පාටියක්. හරිද? ඒ දුවන පාටියේ මොකද කරන්නේ? නිතරම අර කොලේ ගැටිලා ප්‍රින්ටර්ස් වෙනවා. හරිද? දැන් මේකේ දෙවෙනි එකේ තියෙන්නේ ඇතුලේ තින්ත තියෙන බොඟුරු විදියට. ඒ තින්ත ටික මේ කොලේට විදලා ප්‍රින්ට් එකක් විදියට එළියට එනවා. මේකේ වෙන්නේ ළමයි ලේසර්. එතකොට මේක ලේසර් තාක්ෂණයේ ප්‍රින්ට් එකක් වෙනවා. ප්ලොටර් කියලා අපි මේකට කියන්නේ. ටිකක් ලොකු ප්‍රින්ට් මැෂින් එකක් තමයි ප්ලොටර් එක කියන එක. හ්ම්. ඔයාලා ඒව Google එකේ හරි සර්ච් කරලා බලන්න හරියට හොයාගන්න පුළුවන් මේකට අදාළ පින්චර්ස් එහෙම නැත්නම් ඒවට අදාළ ඕන නම් පුළුවන් ළමයි මේ සම්පූර්ණ මේක ක්‍රියාකාරීත්වය පව ඉගෙන ගන්න පුළුවන් ඔයාලට හරියට හරි මේ ප්ලොටර් කියන්නේ මොකද්ද ප්ලොටර් දැන් මම කියන්නේ ලොකු ප්‍රමාණයෙන් මුද්‍රණය ගන්න ඕන හරිද චූටි ඒවා ගන්න ඔය තියෙන පොඩි ඒවා ඇති පොඩි මුද්‍රණ යන්ත්‍ර ඇති ඒවට ළමයි පොඩි ප්‍රින්ටර්ස් ගන්න. නමුත් ලොකු ප්‍රමාණය ඒ කියන්නේ සාමාන්‍ය අපි කියමු ව්‍යාපෘතියක් සංවර්ධන ව්‍යාපෘතියක් වගේ දෙයක් අනිත් කෙනෙකුට පෙන්වන්න ඕන වුණාම ළමයි ඒක අනිවාර්යයෙන්ම විශාල සිතියමක් විදිහට දෙන්න ඕනේ. එතකොට ඒ විශාල සිතියමක් විදිහට කොහොමද ඒක දෙන්නේ? ඒකට තමයි ළමයි මේ ප්ලොටර් කියන එක හදලා තියෙන්නේ ලොකු පින්තූරයක් දෙන්න. හ්ම්. ඒ ලොකු පින්තූරයක් දෙන එකේ වටිනාකම තමයි බලන කෙනාට ඉක්මනටම පැහැදිලි වෙනවා සහ තේරෙනවා මේක කියන එක. නැත්නම් අර පොඩි එකක් දුන්නොත් යම් ආකාරයක පැහැදිලි වීමක් වෙන්නේ නැහැ. විශාල තොරතුරු ප්‍රමාණය පිටපත් ලබා ගැනීම විශාල ප්‍රමාණය පිටපත් ලබා ගැනීම සඳහා මෙම මුද්‍රණ යන්ත්‍රය යොදා ගනී. දශකා සිවුරස් දෙආකාරයෙන්ම ගන්න පුළුවන්. ඒ කියන්නේ ළමයි මේක ඕන ඉලෙක්ට්‍රොනික වල ඒ කියන්නේ පරිගණකයේ හදලා print එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි දෙන printers එකක් ස්කෑන් කරලා ඕන නම් අලුතෙන් print එකක් විදිහට දෙන්නත් පුළුවන්. ඒකයි මේ කියන්නේ දායශික හා සිවුරස් ක්‍රම දෙකෙන්ම දෙනවා කියලා. මෙම සිතියම්කරණය ගෘහ නිර්මාණ සැලසුම් ප්‍රස්ථාර වැනි දායශික රූප මුද්‍රණය කිරීමට මුද්‍රණය කිරීමට සංවර්ධන ව්‍යාපෘති මුද්‍රණය කිරීමට බහුල වශයෙන් යොදා ගනු ලබයි. හරිද? පේනවනේ ළම ඩිස්ප්ලේ එක ෂෙයා වෙලා නේද තියෙන ඔයාලට? හරි. අනෙක් අතට ප්‍රතිධාන උපාංග පරිගණකයක අභ්‍යන්තර තොරතුරු නිරූපණයට සංදර්ශකයකද වැදගත්. මොකද මේ සංදර්ශකය කියලා කියන්නේ මොනිටර් එක. ගොඩක් දෙනෙක් සංදර්ශක කියන්නේ මොකද්ද කියලා නැවත මැසේජ් දාලා තිබ්බා. සංදර්ශක කියන්නේ ළමයි මතක තියාගන්න මොකද මොනිටර් එකට. මොනිටර් එකෙන් පෙන්වන්නේ ළමයි අර ඇතුලේ හදන දේවල් ටික ඩිස්ප්ලේ කරනවා. පෙන්නනවා. මෙන්න මේ විදිය තමයි මෙන්න මේ විදිය තමයි කියලා එතකොට ඒ ඩිස්ප්ලේ කරද්දී ළමයි පිටත ඉන්න කෙනෙකුට ඒක පිළිබඳව අවබෝධයක්. දැන් හිතන්නකෝ ඔයා ගේම් එකක් ප්ලේ කරන්න යනවා කියලා.
ගේම් එකක් ප්ලේ කරන්න යනවා නම් අනිවාර්යයෙන්ම ළමයි මොනව වෙන්න ඕනද? එළියෙන් ඒ තොරතුර අනිත් අයට පේන්න ඕනේ. නැත්තම් පේන්නේ නැත්නම් ඒක ඩිස්ප්ලේ කරලා වැඩක් නැහැ ළමයි. නේ? හරි. අපි යනවා ළමයි හතරවෙනි එක ගබඩා උපාංග. ගබඩා උපාංග කියන එකේ තේරුම ළමයි ඒ කියන්නේ අපි ශ්‍රේෂ්ඨයේදී ගන්න දත්ත අපිට අවශ්‍ය වෙනකම් ඒ කියන්නේ අවශ්‍යතාවය තමයි අර කොහේ හරි ශ්‍රේෂ්ඨික ගබඩා කරලා තියාගන්න. දැන් ඔයාලා දැකලා ඇති මේ hard disk එක RAM ROM CD floppy disk ඒව නම් දැන් නෑ ළමයි. memory card ඒව නම් ඔයාලගේ ෆෝන් එකේ තියෙන memory card එහෙම pen drive ඒව නම් තාම තියෙන මේ cassette piece නෑ ළමයි. හරි. tape එකයි ඔබ කියන එකයි දැන් විශාල වශයෙන් භාවිතය නෑ. දැන් ටික ටික මේ CD ඩිලීට් වීගෙන යන තත්ත්වයක් තියෙනවා. හරි. අනිත් ඒවා ටික තාම පාවිච්චියේ තියෙනවා. ඉතින් ගබඩා උපාංග කියන එක ළමයි හොඳට චුට්ටක් බලන්න යන්න කොහෙලි හරි අතාරියවාට ගබඩා උපාංගවත් පැහැදිලි කරන්න කියලා. හරිද? ගෝලී ස්ථානගත කිරීම පද්ධතියේ හැසිරවීමේදී ප්‍රාථමික හා ද්විතීයික දත්ත මූලාශ්‍ර වලින් මගින් ලබා ගන්නා දත්ත ගබඩා උපාංගයේ දුෂ්‍ය ඩිස්ක චුම්බක ඩිස්ක නාම්‍ය ඩිස්ක ඒ වගේම චුම්බක පාටි මේවායේ දක්නට ලැබේ. වර්තමානයේ ඩ්‍රයිව් චිප්ස් ආදියද යොදා ගනී. හරිද? ඒවත් යොදා ගන්නවා. විශේෂයෙන්ම විශාල දත්ත ප්‍රමාණයක් හැසිරීමේදී ගබඩා කිරීමට මෙන්ම රක්ෂිත ගොනු බෑකප් ෆයිල් ඔයාලගේ Google එකෙන් බෑකප් ෆයිල් තියෙනවනේ ලෙස ගබඩා කර ගැනීමටද මෙවැනි ගබඩා උපාංග වැදගත් වේ. හරි. ඔතකොට GIS වලට අදාළ ප්‍රධාන එකාංගයක් ඉවර කරා. මොකද්ද ළමයි? දෘඩාංග කියන එක. එහෙනම් අපි මෘදුකාංග කියන්නේ කියලා මොකද්ද බලමු. මේ කියන තොරතුරු පටික මෘදුකාංග software කියන එක අපිට අල්ලන්න බෑ. softwares වර්ග දෙකක් තියෙනවා. එකක් ළමයි වට පුළුවන් සල්ලි දීලා ගන්න. සල්ලි දීලා ගන්න එකෙන් නම් ක්‍රියාකාරීත්වය වැඩි, ගොඩාක් වැඩ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් free version තියෙනවා. ප්‍රීවියෂන් එකේ පොඩි අවුලක් තියෙනවා ළමයි අපිට අර ගොඩාක් වැඩ කරගන්න බෑ. එයාලා ලිමිට් කරලා තමයි තියෙන්නේ. සල්ලි දෙන්න ඕනේ හොඳ version එකක් ඩවුන්ලෝඩ් කරගන්න. දැන් මේක අපි බලමු චුට්ටක් මොකද්ද කියන්නේ කියලා. භූගෝලීය තොරතුරු පද්ධති ආශ්‍රිත මෘදුකාංග වර්තමානයේ ප්‍රධාන ධාරා දෙකක් යටතේ හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි වාණිජ මෘදුකාංග. මොනවද මේ වාණිජ මෘදුකාංග කියන්නේ? විවිධ සමාගම් හා ඉංජිනේරුවන් විසින් මුදල් ලිපේ අරමුණු කරගෙන නිර්මාණය කර ඇති මෘදුකාංග වාණිජ මෘදුකාංග වේ. හරිද? වෙළඳපොළ ප්‍රචාරණය හරි වෙළඳ ප්‍රචාරණය හරහා මෙම සමාගම් වෙළඳ සන්නාම් බවට පත් වී ඇති. උදාහරණයක් මයික්‍රොසොෆ්ට් වගේ දේවල් මෙතන දැන් වෙන ඇප්ස් තියෙන මෙන්න මේවා ඇඩ් දානවා ටීවී මේ මොකද ඒ සොෆ්ට්වෙයාර් වල ඇඩ් ප්ලේ කරලා ඒවා අපි ලෝකෙට මිනිසුන්ට මේ සල්ලි දීලා ගන්න විදිහට පෙළඹීමක් ඇති කරනවා. ARCGIS map info මේ අහු ටික ජියෝ මීඩියා ග්ලෝබල් මැප් ඒවා නම් මතක තියාගන්න වෙනවා මම විභාගෙට කෙටි පේපර් වල පල්ලෙහායින් දායි පල්ලේ වාණිජ මෘදුකාංග තෝරන්න කියලා. එතකොට ඉතින් මේ ටික දැනගෙන ඉන්න ඕන ළමයි ඩිස්ප්ලේ කරලා කියන්න. හරිද? දෙක විවෘත මෘදුකාංග හරිද? විවෘත මෘදුකාංග භූගෝලීය තොරතුරු පද්ධති අධ්‍යයනය කර ලබන විශ්වවිද්‍යාල හා වෙනත් අධ්‍යයන වාණිජ්‍ය පරමාර්ථයෙන් පරිබාහිරව නිෂ්පාදනය කරනු ලද විවෘත මූලාශ්‍ර මෘදුකාංග නොමිලේ හා ඉතා අඩු මුලකට වැය කොට ලබාගත හැකි වේ. උදාහරණ ලෙස කියන මේ ටික මතක තියාගන්න වෙනවා. හරිද? ඒවට සිංහල වචන නැහැ. ඉංග්‍රීසි වචන තමයි තියෙන්නේ. ඒවා විවෘත මෘදුකාංග ඕන කෙනෙකුට චූටි මුදලක් දීලා මිලදී ගන්න පුළුවන්. ඊළඟ එක ළමයි දත්ත. ඉතාම වැදගත් GIS වල ළමයි මේ කියන කොටස මොකද්ද? දත්ත කියන කොටස.
හරි. භූගෝලීය තොරතුරු පද්ධතියක දත්ත. භූගෝලීය තොරතුරු පද්ධතියක ඇති දත්ත එහි වැදගත්කම වැඩි වීමට හේතු වී තියෙනවා. ඇත්තට මේක ඩවුන්ලෝඩ් කරලා මිනිස්සු ඒකෙන් ප්‍රයෝජන ගන්න මේ පද්ධතියේ තියෙන වැදගත්ම කොට තමයි දත්ත. ඒවා සල්ලි දීලා ගන්න බැරි තරමට හොඳ වැදගත් දත්ත තියෙන නිසා. ඉතා කෙටි කාලයක් තුළ මෙම පද්ධතිය ජනප්‍රිය වීමට බලපා ඇති ප්‍රධානම හේතුව වන්නේ මෙම පද්ධතිය ඇති පුළුල් දත්ත ප්‍රමාණය වේ. අර මිලියන ගණනින් දත්ත තියෙන ළමයි පෘථුවේ මේවා රැස් කරලා තියෙනවා. පද්ධතියට දත්ත මූලාශ්‍ර ගණනාවකි. පද්ධතියේ දත්ත මූලාශ්‍ර ගණනාවක් තියෙනවා ළමයි. මොනවද මේ දත්ත මූලාශ්‍ර කියලා අපි බලමු. එකක් තමයි දුරස්ත සංවේදන මූලාශ්‍ර. හරිද? දැන් මේ සැරේ විභාගෙට අහලා තිබ්බේ ඒක තමයි. මොනවද අහලා තිබ්බේ ළමයි? මෙන්න මේ ප්‍රශ්නයක් අහලා තිබ්බා. මේ සැරේ විභාගෙට නවීන සිතියන් විද්‍යා තාක්ෂණ භාවිතයෙන් සිතියන් සකස් කිරීමට පවත්නා දත්ත මූලාශ්‍ර දෙකක් විස්තර කරන්න. දත්ත මූලාශ්‍ර දෙකක් කිව්වහම මෙතන ඔන්න දුරස්ත සංවේදන මූලාශ්‍ර සහ සිතියම් කියලා දෙක ලියන්න පුළුවන්. උතර දුරස්ත සංවේදන මූලාශ්‍ර කියන්නේ මොකක්ද? කොටස් තුනක් තියෙනවා. ගෝල ස්ථානගත කිරීම පද්ධතිය ඇඳෙන සිතියම්, චන්ද්‍රිකා දත්ත සහ ගුවන් ඡායාරූප මේ ඔක්කොම දුරස්ත සංවේදන මූලාශ්‍ර. සිතියම් දෙකයි තියෙන්නේ. එකක් දෛසික සිතියම් අනිත් එක අංක සිතියම්. මොනවා මේ දෛසික සිතියම් කියන්නේ ළමයි? දෛසික සිතියම් කියලා කියන්නේ අතින් අඳින හස්ත සිතියම් සහ print කරලා තියෙන මුද්‍රිත සිතියම්. එතකොට අංකිත සිතියම් කියන්නේ Google Map, Earth Map, Earth Map ඒ වගේ දේවල් තමයි ඔය අංකිත නැත්නම් GPS සිතියම්. එතකොට මේවා අංකිත විදියට තියෙන්න පුළුවන්. ඒවත් ගන්න පුළුවන්. කියන භූගෝලීය තොරතුරු පද්ධතියක ඇති දත්ත රැස් කර ගන්න ආකාරය අනුව වර්ග දෙකකි. ප්‍රාථමික දත්ත දෙක ද්විතීයික දත්ත. මොනවද ඒක මම පැහැදිලි කරන්නම් චුට්ටක් අවධානයෙන් එක අහගෙන ඉන්න අවධානයෙන් අහගෙන ඉන්න. දැන් මම මගේ මේ පින්තූර පරිගණකයට දාන්න පුළුවන්ද? මාව දාන්න බෑනේ. මේ පරිගණකයට මාව දාන්න බෑ. හැබැයි දාන්න පුළුවන් වක්‍රාකාර ක්‍රමයක් තියෙනවා. දාන්න පුළුවන් වක්‍ර ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒ දාන්න පුළුවන් වක්‍ර ක්‍රමය? මගේ ෆොටෝ එකක් ගහලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් කැමරාවක් දාලා මගේ ඒක හරහා ෆොටෝ එකක් ගහ ගන්න පුළුවන්. ඒකට වක්‍රාකාරයෙන් මාව දාගන්න එක. ඒකට කියනවා ළමයි ද්විතීයික දත්ත කියලා. හරිද? ඒ කියන්නේ ෆොටෝ එකක් ගහලා දාගන්නවා. ප්‍රාතිම දත්ත කියලා කියන්නේ එහෙම නැතුව අංකිත විදිහට තියෙන දත්ත. චන්ද්‍රිකා ප්‍රතිබිම්බ අංකිතයි. ඈ ගුවන්චාරූප අංකිතයි. GPS වල අන්තර තියෙන සිතිය අංකිතයි. ඒව කෙලින්ම පද්ධතියට දාන්න පුළුවන් අය වෙනස් කරන්න අවශ්‍ය නැහැ. හරිද? ඒවට කියනවා ප්‍රාතිම දත්ත කියලා. එහෙනම් කෙලින්ම දාන්න පුළුවන් නම් මොනවද ඒවා? ප්‍රාතිම දත්ත මූලාශ්‍ර මොකක් හරි ක්‍රමවේදයක් කරහා ඒක පද්ධතියට ඇතුල් කරන්න පුළුවන් නම් අපි වල කියනවා මොනවද? ද්විතීයික දත්ත මූලාශ්‍ර. බලමු ප්‍රාථමික දත්ත මූලාශ්‍ර කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක්. ශේෂ්ත්‍රයේදී ලබා ගන්නා දත්ත කිසිදු වෙනස් කිරීමක් නොකොට ඍජුවම පද්ධතියට ඇතුළත් කළ හැකි දත්ත වේ. ඒවා අංකිත දත්ත වශයෙන් මෙලෙස ඇතුල් කළ හැකි වේ. උදාහරණ ලෙස අංකිත දත්ත සංඛ්‍යාංකිත ගුවන්චාරූප ගෝල ස්ථානගත කිරීමේ පද්ධති මගින් ඇඳෙන සිතියම්. මේවා කෙලින්ම ළමයි GIS වල දාන්න පුළුවන්. මොකද ඒවා අංකිත විදිහට තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාගේ යාළුවෙකුට ඔයා මැසේජ් එකක් දාන ඒවා අංකිතයි. හැබැයි ලියුමක් යවන එකක් දෛශිකයි. දැන් ඒකට කාලයක් ගත වෙනවා. ඒ සඳහා පොඩි වෙහෙසක් දරන්න සිද්ධ වෙනවා. හරි? හරි. ද්විතීයික දත්ත කියලා කියන්නේ ළමයි මොකද්ද? දෛශික දත්ත වශයෙන් පවතින දත්ත ඍජුවම පද්ධතියට ඇතුළත් කළ නොහැකි නිසා කිසියම් ආකාරයකින් පරිවර්තනය කොට ලබා ගන්නා දත්ත දෛශික දත්ත වේ. උදාහරණයක් ලෙස සුපරීක්ෂණය කළ සිතියම් හා ඡායාරූප. ඒ කියන්නේ ස්කෑන් කළ පරිගණකයට දාගන්න.
ඒවා අපි කියනවා ද්විතීයික දත්ත. ඊළඟට භූගෝලයේ තොරතුරු පද්ධතියක ඇති සියලුම දත්ත ප්‍රධාන කොටස් දෙකක් යටතේ බෙදනු ලැබේ. එකක් තමයි පුතේ අවකාශීය දත්ත, අනිත් එක අවකාශීය නොවන දත්ත. එහෙම නැත්නම් ශේෂ්ත්‍රීය දත්ත, අනිත් එක ශේෂ්ත්‍රීය නොවන දත්ත කියලා අපි කොටස් දෙකකට බෙදනවා. දැන් මම ඔයාලට පැහැදිලි කරන්නම් මොකද්ද ශේෂ්ත්‍රීය දත්ත කියන්නේ, මොකද්ද ශේෂ්ත්‍රීය නොවන දත්ත කියන්නේ කියලා පැහැදිලි කරන්න. හරිද? ශේෂ්ත්‍රීය දත්ත කියලා කියන්නේ ළමයි සරලව ගත්තාම මෙන්න මේ කියන මූලික සංකේත තුනෙන් පෙන්වන්න පුළුවන් ඒවා. මොනවද මූලික සංකේත තුන ළමයි? ලක්ෂයක්, රේඛාවක්, බහුවචනයක්. මෙන්න මේ තුනෙන් හරිද? මෙන්න මේ තුනෙන් පෙන්වන්න පුළුවන් නම් අපි ඒවට කියනවා මොනවද? අවකාශීය දත්ත. හරිද? එහෙම පෙන්වන්න බැරි නම් අවකාශීය නොවන දත්ත. එහෙම හිතන්නකො තුල ලේසි ළමයි ලොකු නිර්ණායකයක් පාඩම් කරනකොට වඩා. උදාහරණයක් බලන්නකෝ. ලිඳක්, පාසලක්, ගසක්. ඒවට අවකාශී ඉඩක් ගන්නවා. ඒතර තිතකින් තමයි ඒක පෙන්නලා තියෙන්නේ. ගංගාවක්, මාර්ග, නල මාර්ග ඒවා රේඛාවක්. ඒවට අවකාශී ඉඩක් ගන්නවා. ප්‍රදේශ කියන්නේ විල්, පරිපාලන මායි, කොටස් මේ වගේ දේවල් ළමයි මොනවද කිසියම් ඉඩක් ගන්න ශේෂ්ත්‍රීය ප්‍රදේශ. දැන් ඒවත් ළමයි අවකාශී දත්ත. ඒතර අවකාශී දත්ත වලට කෙටි පේපර් එක දුන්නොත් පහසනම් ඒවයි අවකාශී දත්ත තෝරන්න කියලා. හරිම ලේසි ළමයි. ඔයාලා ඔළුවට ගන්න ටක් ගාලා මොකද්ද? පහත තියනවද ලක්ෂ වලින් කියන්න පුළුවන්. පහත තියනවද රේඛා වලින් කියන්න පුළුවන් ඒවා. පහත තියනවද බහුවස් වලින් කියන්න පුළුවන් කියලා. ඒ තුනෙන් කියන්න පුළුවන් ඕනෙම එකක් මොකද්ද? අවකාශීය දත්තයක්. හරිද? භූගෝලීය තොරතුරු පද්ධතියෙහි අවකාශීය දත්තය anu පෘථිවියෙහි භූගෝලීය ලක්ෂණවල පිහිටීම හැඩය හා සහ සම්බන්ධතා විස්තර කරන ඕනෑම දත්තයකි. ඒ සඳහා ගෝලීය ඛණ්ඩාංක, ජාතික ඛණ්ඩාංක යොදා ගනී. එමගින් අවකාශ රටා සම්බන්ධතා හා ප්‍රවණතා විශ්ලේෂණය කළ හැකි වේ. අවකාශ දත්ත නිරූපණය කරන රූපවින්තිකයන් තුනකි. ඔන්න ඔය රූපවින්තිකයන් තුනත් එක්කම ඔයාලට ලියලා ඉවර කරන්න පුළුවන් නම් උදාහරණත් එක්ක අවකාශ දත්ත කියන එකට ඔයාලට හොඳ නිර්වචනයක් වෙනවා ළමයි. ඒ කියන්නේ ආයි ප්‍රමාණවත්. මම නිකන් මෙතන ටිකක් වෙන විස්තරයක් දාලා තියෙන ඒක අවශ්‍ය නැහැ. අවකාශ දත්ත භාවිතා වන අවස්ථා කියලා ඒක එච්චර ඕනේ නැහැ. අවකාශීය නොවන දත්ත. එහෙනම් ශේෂ්ත්‍රීය නොවන දත්ත කියන්නේ මොනවද? අර උඩින් කියපේවාට අදාළ විස්තර තමයි අවකාශීය නොවන දත්ත. උදාහරණයක් ගමුකෝ මෙතන ලක්ෂයකින් කියන්න පුළුවන් එකක් තමයි පාසල. හරිද? ලක්ෂයකින් කියන්න පුළුවන් එකක් පාසල. ඒතර පාසලට අදාළ තොරතුරු මොනවද? නම, සිසුන් සංඛ්‍යාව, පාසල් වර්ගය. ඒවා එතකොට ඒවට පාසල කියන අවකාශයට අදාළ අවකාශීය නොවන දත්ත. හරිද? එතකොට රේඛාවක් ගමුකෝ අපි ගංගාවක්. එතකොට ගංගාව කියන්නේ අවකාශීය. එතකොට ඒකට අදාළ දිග, නම, ප්‍රමාණය, ප්‍රවාහ අනුපාතය, දූෂණය වෙලා තියෙන ප්‍රමාණය ඊවා ළමයි අවකාශීය නොවන දත්ත. ඊට පස්සේ බහුවස්ත්‍රයක් විදිහට ගමුකෝ අපි නගර සීමාව. එතකොට ඒකට අදාළ අවකාශීය නොවන දත්ත මොනවද? ජනගහනය කොච්චරද? ඒ ප්‍රදේශයේ සාක්ෂරතාවය එයාලගේ එක පුද්ගල ආදායම කොහොමද? GDP එක. හරි. අන්න ඒවා කියනවනම් ඒවා අවකාශීය නොවන දත්ත. උතර අවකාශීය නොවන දත්ත ළමයි පෙන්වන්න පුළුවන් ආකාර හතරක් තියෙනවා. හරිද? උතර අවකාශීය දත්ත පෙන්වන ආකාර තුනයි තියෙන්නේ මොකද්ද? ලක්ෂ රේඛා බහුවස්ත්‍ර. අවකාශීය නොවන දත්ත පෙන්වන්න පුළුවන් ක්‍රම තියෙනවා දරුවනේ තුනක්. එකක් තමයි නාම මාත්‍රික දත්ත. මොකද මේ නාම මාත්‍රික දත්ත කියලා කියන්නේ? නාම මාත්‍රික දත්ත කියන්නේ යමක් හැඳින්වීමට යොදා ගන්නා දේවල්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ළමයි මම මේක මොකද්ද කියලා අහනවා. ඒතර ඔයාලා දන්නවා මේක මොකද්ද? ෆෝන් එකක්. හරිද? ඒ වගේ එකට නමක් තියෙනවා ළමයි. හ්ම්. ඊට පස්සේ දෙවෙනි එක ළමයි. දැන් මේකට උදාහරණ ගන්න කන්ද කියන එකට නාම මාත්‍රය තමයි රොකි. දිස්ත්‍රික්කය කියන එකට නාම මාත්‍රය තමයි මාතලේ. ඊට පස්සේ කාන්තාරයේ නාම මාත්‍රය තමයි සහරා. උතන ඒ නාම මාත්‍රිකයන්ට අවකාශයක් ගන්නෙ නෑ ළමයි. අනුක්‍රමික දත්ත. අනුක්‍රමික දත්ත කියන්නේ මේ වගේ දේවල්. මාර්ගය කියන එකට කුඩා මාර්ගය. විශාල වනාන්තරය.
මධ්‍ය ප්‍රමාණයේ කියන ඒවා හැම ළමයි ඒවා අනුක්‍රමික දත්ත. ඒවට කිසිම මේ හැඩයක්, ව්‍යුහයක් ගන්න නැති ඒවා ළමයි. හරි. ඊට පස්සේ ප්‍රාන්තර දත්ත. මේවට ආරම්භයක් සහ අවසානයක් තියෙනවා කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තම උෂ්ණත්වය, උස, පරාසය, දුර මේවට ළමයි ආරම්භයක් සහ අවසානයක් තියෙනවා. ඒවට කියනවා පිළිවෙල ප්‍රාන්තර දත්ත කියලා කියනවා. අනුපාතික දත්ත. ඒ කියන්නේ ළමයි දෙකක් අතර තියෙන සම්බන්ධතාවයක්. උදාහරණයක් ගත්තොත් ජනඝනත්වය කියන එකේ දෙක මොකද්ද? ජනගහනයයි භූමියයි අතර අනුපාතය. ජල ලීටරයක පවතින ලවණ ප්‍රමාණය. ඒ කිවි ජලයයි මොකක්ද අනිත් පැත්තට ලවණ ප්‍රමාණය අතර සම්බන්ධයක් තියෙනනේ. අන්න ඒ වගේ සම්බන්ධයෙන් පැහැදිලි කරන එකට අපි කියනවා මොකද්ද? අනුපාතික දත්ත. අපි විතාම වැදගත් කොටසක් ඔය ඉවර කළාමයි මොනවද? දත්ත කියන එක. හරිද? ඊළඟට අපි යනවා ළමයි ඒකට තවත් වැදගත් මාතෘකාවක් මේ දත්ත කියන එක අස්සෙම තව එකක් පැහැදිලි කරන්න තියෙන එක මේ දත්ත පරිගණකයක් තුල ගබඩා කරගන්න ආකෘති තියෙනවා. හ්ම්. ඒ ආකෘති මොනවද කියලා අපෙන් අහනවා. ආකෘති දෙකයි මොකද ආකෘති දෙක ළමයි එක දෛශික දත්ත ආකෘතිය දෙවෙනි එක ළමයි සිව්වැස් දත්ත ආකෘතිය. මොකද්ද දෛශික දත්ත ආකෘතිය කියන්නේ මොකද්ද සිව්වැස් දත්ත ආකෘතිය කියන්නේ කියලා මම ඔයාලට පැහැදිලි කිරීමක් කරන්න. හරිද? දෛශික දත්ත ආකෘතිය කියලා කියන්නේ අපි ස්කෑන් කළ සිතියමක් ගත්තා කියන්නකෝ. හරිද? මොකක් හරි ස්කෑන් කළ සිතියමක් ගන්නවා. ඒ ස්කෑන් කළ ගන්න සිතියම මූලික සංකේත තුනෙන් යාලි ඇඳ ගන්නවා. මූලික සංකේත තුන ලක්ෂ රේඛා බහුවස්ත්‍ර. තියෙන තුනෙන් ආයෙ ඇඳ ගන්නවා. මේ උදාහරණයක් විදිහට මේ බලන්න මෙතන මම වගුවක් තියලා තියෙනවා. ඒ වගුවේ දත්ත මම මේ දැලේ ඇඳ ගන්න යනවා. විලක් තියනවලු මෙන්න මේ කියන ඛණ්ඩාංකය. x වල 6 x එකේ 6 මෙන්න x 6 y එකේ 5 y එකේ 5 මේ මෙතන තියෙනවා මොකක්ද? විල. හරිද? ඔන්න අපි මේ ඛණ්ඩාංක පාවිච්චි කරලා විල පැහැදිලි කරා. ඔන්න පාසලක් තියෙනවලු. පාසල තියෙන්නේ 8 9. හරිද? 8 9 කියන්නේ මේක 8 9. මෙතන පාසලක් තියෙනවා. හරිද? ඒව ලක්ෂ. ඊට පස්සේ ලිඳක් තියෙනවලු 6 6. 6 6. මෙතන ලිඳක් තියෙනවා. ඊට පස්සේ ගසක් තියෙනවලු 8 2. මෙතන ගසක් තියෙනවලු. ආමම ඒව ඔක්කොම මොනවද? ඒව ලක්ෂ. ගංගාවක් තියෙනවලු. ඉතින් ඒක නම් ටිකක් දිගට අදින්න වෙන එකක්. එකේ එකේ තියෙනවලු. ඊට පස්සේ 4 3 තියෙනවලු. මේ පස්සේ අඳින්න දිගට රේඛාවක් විදිහට 8 6 තියෙනවලු. හරිද? ඊට පස්සේ 9 6 තියෙනවලු. හරි. ඊට පස්සේ 9 10 තියෙනවලු. ඔන්න ඔක ගඟ. එතකොට ඒක ගඟ. ඒ තමයි මූලික සංකේතය රේඛාවක් විදිහට අඳින්න. ඊට පස්සේ බහුවස්ත්‍ර. බහුවස්ත්‍රයක් ඇද්දි මේකත් මම එකක් විතර මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනද කියලා දෙනවා. එකේ 9 එකේ 9 හරිද? එකේ 9 ඊට පස්සේ මම එකට වෙන පාටක් ගන්නම් ගෙවත්ත රතු පාටින් ගන්නකො හරි එකේ 9 ඊට පස්සේ දෙකේ 9 ඊට පස්සේ හතරේ 6 හතරේ 6 දෙකේ 4 දෙකේ 4 හරි දෙකේ 4 එකේ 8 8 මෙන්න මේ රේඛා ටික ඔයාලා මේ බහුවචනයක් කරගන්න. එතකොට ඔන්න මූලික සංකේත වලින් අපි බහුවචනයක් ඇඳගත්තා. එතකොට මෙතන ලක්ෂ රේඛා බහුවචන කියන මූලික සංකේත වලින් අර ශේෂ්ත්‍රයේ තියෙන දත්ත ටික අපි ගබඩා කරලා තබා ගන්න පුළුවන් නම් නැත්නම් ඒවා සේව් කරන්න පුළුවන් නම් අපි ඒකට කියන මොකද්ද ළමයි මේ දායශික දත්ත ආකෘතිය කියලා. සිව්රස් දත්ත ආකෘතිය කියන්නේ මොකක්ද කියලා බලමු. අර කියපු දත්ත ටිකම තමයි මෙතන කරන්නේ. හැබැයි ඒකවා ශේෂ්ත්‍රයේ ළමයි කොටු එහෙම නැත්නම්
ඒ කොටුවම පාට කරන එකක් කරන්න වෙනවා. දැන් අපි ගඟ ගත්තොත් එහෙම ළමයි ගඟ කියන කොටස ගත්තොත් එහෙම මේ කොටුව අපිට පාට කරගෙන යන්න වෙනවා. පාට කරගෙන යන්න වෙනවා. එතකොට මේ සමස්ත කොටුවම පාට කරන්න වෙනවා අපිට. ගෙවත්ත ගමුකෝ. ඈ. එතකොට ගෙවත්ත අපි රතු පාටින් යන්නේ. එතකොට සමස්ත ඒරියා එක මොනවා කරන්නද? එකට අදාළ ශේෂ්ත්‍රයෙන් ඉතින් ඔකට පාට කරගන්නවා. නෑ ශේෂ්ත්‍රේ පාට කරගත්තා. ඊට පස්සේ අපි අර ජනාවාස කියමුකෝ ජනාවාස ටිකත් ඒ තියෙන තැන් බලලා අපිට සිද්ධ වෙනවා ඒ ටිකෙත් ඒ කොටුවම පාට කරගන්න සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් මේක ජනාවාසයට මේ කොටුවම පාට කරන්න. එතන මේ කොටුවම පාට කරන්න තියෙනවා. එතන කොටුවම පාට කරන්න වෙනවා. එතන කොටුවම පාට කරන්න ජනාවාසයක්. අන්න එහෙම කොලම්ස් විදියට නැත්නම් අපි කියනවා සෙල් විදියට හදාගන්න එකට අපි කියනවා මේ දෛශික දත්ත ආකෘතිය කියලා කියනවා. ඒක තුට්ටක් කියවමු බලන්න මොකද්ද කියන්නේ කියලා. භූගෝලීය තොරතුරු පද්ධති අ, භූගෝලීය තොරතුරු පද්ධති තුල සිවුරස් දත්ත ආකෘති හා යනු ශෛලයක් ශෛල ජාලයක් ලෙස අවකාශී දත්ත ගබඩා කරන ආකාරය. එෙහිදී සෑම පිස්කලයක් කියන්නේ මේ කොටුවක් මේක කියන මොකද්ද පිස්කලයක් මගින් උන්නතාංශය උෂ්ණත්වය භූමි ආවරණය රූප වැනි යම් භූගෝලීය ගුණාංග නියෝජනය කරනු ඇත. මේ සඳහා දත්ත ගබඩා කිරීමට අදාළ ප්‍රදේශ තීරු සහ පේලි ඇසුරින් කොටු ෂෙල් රටාවකට පරිවර්තනය කොට සෑම කොටුවම නිරීක්ෂණ එකකයක් ලෙස සලකලා ඇඳගන්න. දැන් මේකේ වාසි තියෙනවා අවාසි. දෙක දෙක යන ඔක්කොම අවශ්‍ය නැති නිසා අපිට විභාගයේදී ළමයි දෙකක් ලේසි දෙකක් පාඩම් කරගත්තාම හරි. අර උඩ මෙන්න මේ රේඛා වලින් බහුවස් වලින් අඳින එකේ තියෙන වාසි මුල් කියලා. ඕනෑම රූප විදිකයක් සිතීමේ පවත්න ආකාරයෙන්ම අඳින්න පුළුවන්. මේ ගඟ අර සිතීමේ තියෙන ආකාරයටම අඳින්න පුළුවන්. හැබැයි මේකේ ළමයි කොටු කොටු පාට කරන යන්නේ. මේක දුෂ්කරයි. ඊළඟට සංයුක්ත නැත්නම් ඒකාබද්ධ දත්ත ආකෘතියක් වීම. මේකේ ළමයි මොනවාද ලක්ෂ රේඛා බහුවස්ත්‍ර ඛණ්ඩාංක ඒ සියල්ලම අන්තර්ගත වෙනවා. අවශ්‍යයක් තමයි සංකීර්ණ දත්ත ව්‍යුහයක් පැවතීම. අර විදිහට ඛණ්ඩාංක තේදී අනේක ළමයි සංකීර්ණ ක්‍රියාවලිය. දෙක විවිධ බහුකෝණ සම්බන්ධ කිරීම හා සමපාත කිරීම විශ්ලේෂණ ආසීරු වීම. විවිධ බහුකෝණ සම්බන්ධ කිරීම හා සමපාත විශ්ලේෂණය සිදු කිරීම. දැන් මේවට මේ තිතයි අතර ළමයි සම්බන්ධතාවයක් හදාගන්න යනකොට මේ ඛණ්ඩාංක පද්ධතිය අවශ්‍ය වෙනවා. ඒතකොට ඛණ්ඩාංක පද්ධතිය නැත්තම් මේ සම්බන්ධතාවය පිළිබඳ අවබෝධයක් ගන්න බැරි වෙනවා. ඒකයි කියන්නේ. හරිද? අර කොටු විදියට ඇඳපු සිටීමේ තියෙන වාසි තමයි සරල ආකෘතියක් මගින් දත්ත නිරූපණය කරන්න. සරලයි ඒක ඒ නිසා ලේසි. කොටුවනේ තියෙන්නේ. අවකාශී නොවන දත්ත ග්‍රහණය කිරීම පහසුයි. අවශ්‍ය තමයි එක වර විශාල ප්‍රමාණයක යුක්ත දත් ගබඩා කිරීම ගැටලුවක්. අවසානයේ ලැබෙන සිතීමේ පැහැදිලිතාවයකින් අපැහැදිලිතාවයකින් යුක්තයි. දැන් වෙනවනේ මේක මේ කොටු කොටු කොට ඇඳට සිතීම පැහැදිලි නැහැ. මම අර කිව්වේ ඛණ්ඩාංක කියන්නේ මොකක්ද කියලා මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න කියවනවාට. මොනවද මේ ඛණ්ඩාංක කියන්නේ? ඛණ්ඩාංක කියන එකේ වර්ග දෙකක් තියෙනවා. මොකද ගෝලීය ඛණ්ඩාංක සහ අනිත් එක ජාතික ඛණ්ඩාංක. මොනවද ළමයි ගෝලීය ඛණ්ඩාංක කියන්නේ? ගෝලීය කණ්ඩායම් කියලා කියන්නේ මේ කොහොමද කියන්නේ? ගෝලීය කණ්ඩායම් මගින් ග්‍රීනිච් රේඛාව හා නිරක්ෂය පදනම් රේඛාව වශයෙන් සලකා පෘථිවි ඕනෑම ස්ථානයක පිහිටීම් ප්‍රකාශ කිරීම වේ. ලෝක භූමිතික පද්ධතිය. ඒ කියන්නේ අර අක්ෂාංශ දේශාංශ තියෙන ආකෘතිය හොඳම නිදසුනක් විදිහට මේක යාළ කියනවා. දැන් ඒක ලෝකේනෙත් පාවිච්චි කරනවා. උතන මතක තියාගන්න ළමයි කිතාම වැදගත් වචන දෙක තමයි මොනවද ගන්න දෙක ළමයි ග්‍රීනිච් රේඛාව කියන්නේ දේශාංශ, නිරක්ෂය කියන්නේ අක්ෂාංශ. එහෙනම් අක්ෂාංශ දේශාංශ සහිතව යම් තැනක පිහිටීම් ප්‍රකාශ කරනවට අපි කියන වචන තමයි මොකද්ද ළමයි? ඒකට කියන වචනේ තමයි අ, ගෝලීය ඛණ්ඩාංග කියලා කියන්නේ. හරිද?
ජාතික කණ්ඩායම් කියන්නේ අපේ රටටත් අනන්‍යතාවයක් වුණානේ අර ළමයි අපි දන්න මේ තියෙන මේක බලන්න. මේකට මේ අක්ෂාංශ දේශාංශ අයිතොට මේකට ඒක ගෝලීය කණ්ඩායම්. ලංකාවෙත් මෙහෙම තියෙනවා ළමයි ඔයාලා දැක්කලා ඇති ළමයි ඔයාලගේ මෙට්‍රික් සිතියම් පාඩමේදී මම මේ කියලා දෙන්න. මෙහෙම කණ්ඩායම් තියෙනවා මේ පැත්තට කණ්ඩායම් මේ පැත්තට උතුරු කණ්ඩායම්. අන්න ඒ විදිහට තියෙනවට අපි කියනවා ජාතික කණ්ඩායම්. රටක් ඇතුළේ තියෙනවා ජාතික කණ්ඩායම්. ඒකේ මෙහෙම කියවමු අපි කියනවා ඇතැම් රටවල් තම රට තුල සිතියම්කරණය සඳහා රටට සීමා වූ කණ්ඩායම් පද්ධති හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ ජාතික පොකුසලස්ම මේ ආකාරයේ එකක්. ඊට පුද්ගලය කියන එක. ඒ කියන්නේ GIS කියන පද්ධතිය දාලා පුද්ගලයොත් වැදගත් වෙනවනේ. ඒකට හොඳ දැනුමක් තියෙන මිනිස්සු ටිකක් අවශ්‍ය වෙනවා. හරිද? ගෝලීය තොරතුරු පද්ධතිය තුළ පරිශීලකයන් යන ගෝලීය තොරතුරු රැස් කිරීම, කළමනාකරණය කිරීම, විශ්ලේෂණය කිරීම, යෙදීම GIS තාක්ෂණය සමග අන්තර්ක්‍රියා කරන පුද්ගලයන් කණ්ඩායම්ය. ඔවුන්ගේ භූමිකාවන් කුසලතාවයන් හා අවශ්‍යතා මත පදනම්ව GIS භාවිතා කරන්නන් වර්ග කීපයක් තිබේ. මොනවද ඒ GIS භාවිතා කරන කට්ටිය නැත්නම් ඒකේ පුද්ගල විදිහට සලකනවා මෙන්න කට්ටිය. ක්‍රියා කරවන්න තාක්ෂණික වෘත්තිකීන් කළමනාකරුවන්. ඔයාලගෙන් ඇහුවොත් එහෙම ළමයි GIS වල පුද්ගලයින් නැත්නම් GIS වලට අදාළ මේ පුද්ගලයින් කවුද කියලා ඇහුවොත් ඔයාලා අනිවාර්යයෙන් මේකට ළමයි දෙන්න ඕනේ කතාව තමයි ඔන්න ඔය තියෙන තුන් දෙනා. හරි. ඊට අමතරව පුළුල් ලෙස පහත ලෙසද විස්තර කළ හැකිය. හරි. මෙන්න මෙහෙමත් කරන්න පුළුවන් ළමයි මේ පාවිච්චි කරන අය නැත්නම් භාවිතා කරන අය කියන එක පිළිබඳව මම ඒක වලට පැහැදිලි කිරීමක් කරන්න යන්නේ නැහැ. මේක මගේ මුද්‍රිත පොතක් නිසා ඒක එච්චර අවශ්‍ය නැහැ ළමයින්ට. විශ්වවිද්‍යාල මට්ටමට යනවා එතකොට. හරිද? අන්තිම එක ළමයි GIS වල ක්‍රමවේද නැත්නම් මෙතඩ්. දැන් අපි පොල් ගන්නකොට හිරමනේ. හරිද? ක්‍රමයක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ඔයා බැංකුවට ගිහිල්ලා සල්ලි දානකොට ස්කෑන් කරන්නේ නැහැ නේ. ස්කෑන් කරනවා සල්ලි ටික මේ චිට් එක ලියලා ඔයාලා දෙනවනේ. රෙදි කඩේකට ගිහිල්ලා රෙදි ගන්නකොට ඒකේ වෙනම ක්‍රමනේ අර බාකෝඩ් ස්කෑන් කරනවනේ. ඊට පස්සේ තෙල් ගහන්න ගියපුවාම තවත් ක්‍රමවේදයක්. එහෙම අර තනින් තැනට අපි ළමයි අපේ වැඩ කටයුතු පහසු කරගන්න පද්ධති වලට දීලා තියෙනවා ක්‍රමයක්, විදියක්. ආන්ගේ ක්‍රම නැත්නම් මේ විදි වලට තමයි කියන්නේ ක්‍රමවේද කියලා. හරි. භූගෝලීය තොරතුරු පද්ධති තුළ ක්‍රම යනු අවකාශීය දත්ත රැස් කිරීමට, කළමනාකරණය කිරීමට, විශ්ලේෂණය කිරීමට, ඉදිරිපත් කිරීමට භාවිතා කරන විවිධ ශිල්ප ක්‍රම මේවලම් විශ්ලේෂණ ප්‍රවේශයන්ය. මෙම ක්‍රම මගින් භූගෝලීය අවකාශ රටා සම්බන්ධතා ප්‍රවණතා තේරුම් ගැනීමට අපට ඉඩ සලස්සයි. එහිදී පහත් අවස්ථා හා ක්‍රමවේද වැදගත් වෙනකොට ළමයි ක්‍රමවේද කියලා කියන්නේ මෙන්න මේ ක්‍රමවේද පාවිච්චි කරන යමක් GIS වල කාට හරි පැහැදිලි කරන්න යනකොට. අත්ත රැස් කරන ක්‍රම තියෙනවා. කළමනාකරණය කරන ක්‍රම තියෙනවා. විශ්ලේෂණ ක්‍රම, දෘශ්‍ය ක්‍රම, තීරණ නැත්නම් සහාය ක්‍රම. කියන්නේ අර භූගෝලයේ තොරතුරු පද්ධතියක ළමයි තියෙන මෙවලම් හසුරවන්න මේ වගේ ක්‍රම පාවිච්චි කරනවා කියලා කියන්නේ. සිතියම් තල. දැන් අපි මෙට්‍රික් සිතියමක සාමාන්‍ය ළමයි වෙන දේ තමයි මේ කියන තොරතුරු ඔක්කොම ටික එකම සිතියමක දක්වන එක. හරිද? නමුත් තමයි GIS වල තියෙන විශේෂත්වය බලන්න මේ තියෙන සැරයලෝකේ. ඒක එක එක තේමා අනුව වෙන් කරලා තියෙනවා. මේ භූමි පරිහරණයට තේමාවට අදාළ සිතීමක්, උන්නතාංශයට අදාළ සිතීමක්, ඉඩම් මායිම් වලට මාර්ග වලට පරිභෝගිකයන්ට ඔන්න ඔය විදිහට ළමයි එක එක එක්කනට වෙන වෙනම මොනවද ලේයර්ස් හදලා තියෙන්නේ. ඉතින් අපිට අවශ්‍ය වේලාවට තියෙන පහසු තමයි මේක අපිට අවශ්‍ය දේ අරගෙන
අනිත් ඒවා අයින් කරලා හංගලා තියාගන්න පුළුවන්. දැන් අමන්ට කියන්නකො මට ඕනේ මං කඩයක් කරන එක. මට ඕනේ මගේ පාරිභෝගික කියන ලේයර් එක විතරයි. එහෙනම් මං ඒ ලේයර් එක ක්ලික් කරලා ඒක එළියට ගන්න පුළුවන්. ඈ ඒ විදිහට මෙහෙම සිතියමක් මාතෘකා වශයෙන් බෙදලා දක්වන එකට අපි කියන්නේ මොකක් කියලාද? සිතියම් තල සකස් කිරීමක් නැත්නම් සිතියම් තල කියලා අපි කියනවා. හරිද? GIS හිතත් ස්ථරීකරණය යන පෘෂ්ඨය පිළිබඳ විශ්ලේෂණය ලක්ෂණයන් හෝ තොරතුරු නියෝජනය කරන භූගෝලීය දත්තවල තේමාවන් එකතුවකි. විස්තර එකිනෙකට ඉහළින් ගොඩ ගැසී ඇති විනිවිද පෙන් තහඩු ලෙස සකසා ඇත. එහිදී එක් එක් පත්‍රයේ එක් වර්ගයක් තොරතුරු අඩංගු වේ. ඒකබද්ධ කළ විට ඒවා සම්පූර්ණම අවකාශ විශ්ලේෂණයක් නිර්මාණය කරයි. එක් තේමාවක් සමජාතීය තොරතුරක් පෙන්වනවා. හරිද? ඇතුළත් වේ. සිතියන්තර පහත ලෙස පෙළ ගස්සන්න පුළුවන්. භූ විද්‍යාත්මක සිතියන්තල, ස්වභාවික සම්පාද සිතියන්, භූ උන්නතාංශ, සංගණන, ආර්ථික ඒ විදිහට අපිට සිතියම් එක එක විදිහට තලක අනුව වෙනස් කරන්න පුළුවන්. GIS වල තියෙන වාසි කීපයක් තියෙනවා. එකක් තමයි මේ අවකාශය සහ අවකාශය නොවන දත්ත ඒක ඇතුළත් වෙලා තියෙනවා. දෙවෙනි එක තමයි තේමා වශයෙන් සිතියම් අධ්‍යයනය කරන්න පුළුවන්. අවශ්‍ය තේමාව අරගෙන ඒක පැහැදිලි කරන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ගෝලීය තොරතුරු භවිෂ්‍යානුබද්ධ ප්‍රවේශයක් ගන්න. ඒ කියන්නේ භූගෝල විද්‍යාඥයන්ට විතරක් නෙමෙයි හැම කෙනෙකුටම මේකේ තියෙන තොරතුරු ඉතාම වැදගත් වෙනවා. ඊළඟට තමයි ළමයි නිවැරදි පරාමිතින් ගණනය කරන්න පුළුවන්. පරාමිතින් කියන්නේ ළමයි දිග, පළල, උස වාගේ දේවල් ලබා ගන්න පුළුවන් වෙනවා. ඊට ත්‍රිමාන විශ්ලේෂණය. අපි සාමාන්‍ය මෙට්‍රික්ස් කියන් වල තියෙන ඒකමානික සිතියම් විශ්ලේෂණයක්නේ. මේකදී අපි ළමයි උස, දිග, පළල මේ වගේ ත්‍රිමාණයම විශ්ලේෂණය කරන්න පුළුවන්. සිතියම් මේකේ තියෙන අවාසි කීපයකුත් තියෙනවා. එකක් තමයි භාවිතය සඳහා විශේෂඥ ධර්ම හා පුහුණුවක් අවශ්‍ය වෙනවා. ඉහළ පිළිවෙලක් දැරීමට සිදු වෙනවා. ඒක අවාසියක්. දත් අවභාවිත කිරීම අසුයි. මේ කියන්නේ වෙන කෙනෙකුට මේ දත් අරගෙන ඒක වෙනස් කරලා වෙනස් කරන්න අවස්ථාවක් තියෙනවා. අවභාවිතයි. දත් විශාල වීමට වැඩි කරත් විනාශ වීමට සමහරට ඇප් එකක් හරියට ඉන්ස්ටෝල් කරගත්තේ නැත්නම් ඒ වගේ අප්ග්‍රේඩ් කරේ නැත්නම් අර අපිට WhatsApp එහෙම එක සැරේටම අවුල් යන්නේ. ඒ වගේ අප්ග්‍රේඩ් කරවෙ නැත්නම් මේකේ version එහෙම අවුල් යන්න ඉඩ තියෙනවා. සිටියේ මේ ගුණාංග පරිශීලකකින් විසින් අසලකා හැරීම නිසා නාත්මක බව පිරිහීමට යනවා. ඒ කියන්නේ සිතියමක තියෙන ඕනේ වාංග ටිකක් තියෙනවනේ. ඒව නොසලකා ත්‍රිමාන සිතියම් විතරක් ඇඳගෙන යන ගතියක් දැන් තියෙනවා. අපි ඊළඟට ළමයි දුරස්ත සංවේදනය ගැන සාකච්ඡා කරමු ඊළඟ පාඩම් මේකකයේදී. හරි. එහෙනම් ඔතනින් අද දවසට පාඩම නතර කරන ළමයි අපි